දැන් මේ තුන්වෙනි දවස ඉරිදා දවස. දැන් ඉතින් අපි කට්ටියම මෙතනින් යන්නයි යන්නේ. ඉතින් කට්ටිය යන්න කලින් group ෆොටෝස් අරගෙන සෙල්ෆි ගහලා ඒව කරා. හරි ඔයාලා දැක්කා ළමයා මාත් එක්ක මොනා කරන්නද එයා ආසයි මාත් එක්ක ඉන්න. ඉතින් මාත් ආසයි එයාත් එක්ක ඉන්න. එයා මට ඔබ්සෙස් මං එයාට ඔබ්සෙස්. ඉතින් අපි දෙන්න එහෙම තමයි හිටියේ. ඇත්තම කියනවා නම් ඊ බබා හරිම කියුට් හරිම හොඳයි. කිසිම කරදරයක් නෑ. එයා මගේ මූණ දිහා බලලා hina වෙනවා. එහෙම හරිම හොඳට ඉන්නවා. තාම දොයි. අපි ඉතින් දැන් යන්නේ මේ ගාල්ලට. ගාල්ලට යනකම්. ඒ කියන්නේ අම්බලන්ගොඩට ගාල්ල වෙනකනුත් කුචියානා දොයි. අපි කට්ටියෙන් කියව කයියක් දාගෙන ගියා. මොකද අපිට නිකන් ගාලුකොඩේ පොඩක් ඇවිදලා කාලා බීලා එතනින් ජංගල් බීච් යන තමයි අපි දැන් අද හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් ගාලුකොටුවට ආවා. දැන් කට්ටිය ඉන්නේ හොඳටම බඩගින්නේ. ඉතින් මං සජෙස්ට් කරා අපි R&R එකට ගිහිල්ලා එතන කෑම කමු කියලා. කට්ටිය මේකට කැමති නැහැ. මොකද බඩගින්නේ හිටියේ අනික මෙතනින් කමු අතනින් කමු කියලා එක තැනක් අපිට හොයාගන්න බැරි වුණා. ඒ කට්ටිය චූටි ඩ්‍රින්ක් එකක් දැම්මා. අපිත් පොඩක් දන්නේ නැද්ද ලයිම් ජූස් ඒවා මේවා මිල්ක් ෂේක් ඕඩර් කරා. ඒත් එක්කම ඔන්න දැන් අපිට කෑම ආවා. මේක තමයි ඉතින් අපි දවල්ට කන්නේ. මේක ඇත්තටම රසට තිබ්බා. ඉතින් අපේ හස්බන්ඩ් මතක් කරා. මගේ හස්බන්ඩ් මතක් කරා. එයාට මං හදලා දෙන ෆ්‍රයිඩ් රයිස් එක ඇක්වා බබා මේකේ වෙනසක් නැහැ කියලා. ඊට පස්සේ මම කුචියානම ඇවිත් ඉන්නකොට මං දැක්කා සිම්ප්ලි ස්ට්‍රෝබෙරි එකක් තියෙනවා. ඉතින් මං කිව්වා මට ඒකෙන් ස්විස් රෝල් හරි සෑන්ඩ්විච් කේක් එක හරි කන්න ඕනේ කියලා. අපි කට්ටිය ඊට පස්සේ ඉතින් ඒකත් කාලා දැන් ඉතින් මේ යන්න හදන්නේ ජංගල් බීච් එකට. මං කිව්වනේ කුචි බබා මාත් එක්ක. කුචියානා ඉන්නේ මාත් එක්ක කෝලම් කරන්නේ මාත් එක්ක. ඉතින් කුචියානාගේ අම්මා සඩන්ලි ආව කුචියානව ගන්න. හැබැයි මම දෙන්නෙත් නෑ කුචියාන්නෙත් නෑ. එයා කවුරු හරි ළඟට ආවම අඬන්න ගන්නවා. ඒ කියන්නේ එයාට මාත් එක්ක ඉන්න ඕන කියන එක. ඉතින් අපි දෙන්න ඇත්තටම හරිම ෆන් එකක් ගත්තා. දැන් මට ගෙදර ආවට පස්සේ එයාව ඇත්තටම ගොඩක් මිස් වෙනවා. මොකද එයාගේ සුවඳ නිකන් තාමත් මට එයාගේ ඒ චූටි සුවඳ මට තාමත් නිකන් දැනෙනවා වගේ. ඔන්න ළමයි දැන් ඉතින් අපි මෙතනින් ගියා ජංගල් බීච් එකට. කුචියානා ඒ වෙලාවේ නිදි හොඳේ. ඉතින් ඒ හින්දා එයාව බොහොම පරිස්සමට සන්තික මාමා අරගෙන ආවා. මම ඉතින් ඉස්සරහින් ගියා. මොකද මීට කලිනුත් ජංගල් බීච් ගිහිල්ලා තියෙන හින්දා මට ඉතින් හොඳට පාරත් මතක තිබ්බා. මම ඉතින් කට්ටියට කියනවා මෙතනින් බලාගෙන ඉන්න කී මම ඉතින් කට්ටියව ගයිඩ් කරා. පණ්ඩිතයා ආච්චි වගේ මම ඉතින් ගියාට පොඩක් දන්නේ නැද්ද මම හරිම බය සර්පෙක් කිහිම ඉඳී කියලා. කොහොම හරි අපි ඕකින් ගෙදර එන වෙලාවේ පාරේ සර්පෙක් හිටියා. ඇත්තටම හිටියා. එයාව බේරගෙන තමයි වාහනේ අපි අරගෙන ආවේ. ඉතින් මීට කලින් මම ජංගල් බීච් ඇවිල්ලා වීඩියෝස් අරගෙන ආපුවා. ඔයාලට මතක ඇති. හස්බන්ඩ්ගේ අයියලා ආපු වෙලාවේ හස්බන්ඩ් මමයි තනියම ගිය වෙලාව මෙහෙම ඉතින් මම හිතන්නේ මම මේ ජංගල් බීච් එකට යන 3 වෙනි හරි 4 වෙනි හරි සැරේ. මම හිතන්නේ ඔව්. අනේ මම 3 හරි 4 හරි. මං හිතන්නේ 3 වෙනි සැරේ 3ද 4ද 5ද 6ද වැඩක් නැහැ ජංගල් බීච් ගියා. එච්චරයි. ඉතින් මම මෙතනදී කිව්වා බලාගෙන ඔයාලගේ තට්ටේ වැදෙයි කියලා. මොකද එතන අපි තට්ට දෙන්නෙක් හිටියනේ තට්ට මාමලා. ඉතින් මේ වෙලාව මං හිතන්නේ හැන්දෑවේ 3 පහ වෙලා 4 පහ වෙලා අන්නේ වගේ වෙලාවක්. මෙතන මාරම ලස්සනයි ළමයි. අද ගොඩක් කට්ටිය හිටියේ නැහැ. මොකද මේ අඟහරුවාදා දවසේ හින්දා ගොඩක් කට්ටිය හිටියේ නැහැ. අද 3 වෙනි දවසේ අපි මොකද අපි ට්‍රිප් එක ආවේ ඉරිදා. දැන් මේ අඟහරුවාදා. ඉතින් මෙතෙන් ගියා අපි කට්ටිය නාන්න කරන්න කියලා හිතාගෙන ගියේ. ඒ වුණාට ගමන් මහන්සිය මේ ඔක්කොමත් එක්ක අපි තීරණය කරා නාන්න කරන්නේ නැහැ. පොඩක් එහෙම වටපිට බලලා ඉදිරියට යනවා කියලා. මොකද ජංගල් බීච් ආවේ නැති කට්ටිය මං හිතන්නේ එතන කපල් එකක් හරි දෙකක් හරි හිටියා. ඉතින් එයාලගේ මී ටයිම් එක මෙතන යූස් කරන්න දීලා අපි ඉතින් හිටියා. මේ ඉන්නේ මගේ හබිතුමාගේ යාළුවෝයි. ඉතින් අපි වයිෆ්ලා සෙට් එක මෙහෙම ඉඳගෙන හිටියා. මේ ඉන්නේ කුචියානගේ අම්මා. ඔයාලා බලන්න නැති නැත්නම් කුචියානගේ අම්මා මම්ම කියලා. මට බබෙක් නෑ කියන්නේ ඉතින් කට්ටිය දන්නා නොදන්නා එහෙම හිතුවොත්. ඊට පස්සේ ඉතින් මම වීඩියෝස් ටිකක් ගත්තා මෙන්න මෙහෙම ඇවිදලා කරලා අපි ගෙදර ආවා. බයි බයි.